එන්න දෙන්නේ නැහැ බා. උඹට එන්න දෙන්නේ නැද්ද? ඕයි උඹ කතා කරගත්ත දැන්ට වරෙන්කෝ බං. අද පෝයනේ උඹ අම්මට පන්සල් යනවා කියලා වරෙන්. උඹ ඔහොම ආපන් අම්මගේ ෂේප් එකේ. හා දෙනවා ෂුවර් නේ. හරි වෙන්දෙන් තන්ටම් වරෙන්කෝ. එල 1 hour later. අම්මට උඹ ආවද බං? යකෝ. A few moments later. මම අද දානවා උඹේ විකට් පොළු ගැලවෙන්න. අයියෝ බං ඇයි බං මේ බෝලේ ඇරියේ මේ පාළුගේ ඇතුලේ එක එක වෙනවත් කියනවනේ බං. උඹලත් එක මැච් ගන්නත් බෑ රෙද්ද. හරි බං බයින්න දෙයක් නැහැ නේ මං හිතලා නෙමෙයිනේ ගැහුවේ. ඒතර කියවන්න. ඒ භූමින්ද මොකෝ බං උඹට බෝලේ හම්බුණාද? මොකද්ද ඔය මාලයක්ද? මේ උඹ පොඩ්ඩක් බෝලේ අල්ලගනින්. අම්මට සිවි ගතිනේ. ගති බං ඒක. දැන් මම බැට්. Later. මගේ මැද පොළ යවුවා කිව්වනේ. බලාගනින් ඔන්න ඔබේ මැද පොළ යවන විදිය බලාගනින් හොඳට. ඔන්න බලාගනින්කෝ. මගේ මැද පොළුනේ ගලවනගේ හිටපන්. උඹ ඕවරේට 6 6ක් ගහනවා. දාපන්. මොකෝ බං උඹට එක්කත් වෙහෙලද බං? 3 hours later. ඒ පිස්සුද? කොහෙද බං මං ඉන්නේ? මම උඹත් එක්ක මැච් ගහන යකෝ හිටියේ. පිස්සුද බං ගෙදරට ගිහින් එනකොටනේ උඹ මෙතන හොදට පයින්නවා වගේ හිටියේ. පිස්සුද යකෝ උඹට? මේ මාළේ හින්දා තමයි ඔක්කොම දේවල් උනේ.